හෙලෝ මචං මේ මචං මට හැකි ඉක්මනින් කපුවෙක් හොයලා දියා. පොල් කෙලින් කරන්නද? තැඹි ගෙඩියෙන් කිරි ගන්නද? මේ මොකෙද්ද බල්ලෝ එවලා තියන්නේ? මට ඕන දුවට මනමාලෙක් හොයන කපුවෙක්. එහෙන් 20යි මෙහෙන් 20යි. මේක ඉතින් පුරුදු වෙන්න කරන වැඩක්. මේ කෙල්ල ඉන්නව නේද? සී දේවි කෙල්ල. හැබැයි ඒ වුණාට ඔය මහ මිනිසයා පට්ට කුපාඩියා. මම බදින්න ඕනි කාවද? කෙල්ල. ඒක මිස. මේ ළමයාගේ නම එහෙම? නමද? නාමල්. අඩේ නාමල් හතුරු සිංහ. දැන් පුතා ගෑණි උදේ පාන්දර යට ගිරිහෙන් කෑ ගහන. පුතා මොකද කරන්නේ? ඒකට විසඳුම මම ළඟ තියෙනවානේ. පළපුරුද්දෙන් කියන්නේ. අඩේ මොකද්ද බං ඒ? මටත් කියහන්කෝ මොකද්ද කියලා. මේ තියෙන්නේ කම්බට්ටෝ. මේකේ බොන හරියටම හරි. කටේ නෙමෙයිනේ කනේ. දැන් ඕක කනේ ගැහුවා කියලා කෑ ගහන එක නතර වෙනවද? නේ අනේ. ඒකනේ මිනිස්සයෝ. කම්බට්ටෝ බන්නේ මගේ කනේ. එතකොට මට කිසි දෙයක් ඇහෙන්නේ නෑනේ. ඒක මිස. ෆැන්ටස්ටික්. හොඳයි. පුතාගේ පියාදර භාර්යාව තේ එකක් හදාගෙන එනවා. ඒ කියන්නේ මෙහිටත් ඇවිල්ලාද? දැම්ම බය වෙන්න එපා. අපි එනවයි කියලා හිතමුකෝ. දැන් පුතා තේ එක බල්ලෙකුටවත් බොන්න බෑ. පුතා මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය? මේ වගේ රස්ස තේ එක මං ජීවිතේට බීලා නැහැ කියලා මං කියනවා. එක්සලන්ට්. මේ වගේ කෙනෙක් තමයි මගේ දුවට හරියන්නේ. මේ කොල්ලට හොඳට පවුල් කාලා පළපුරුද්දක් තියෙනවා. ඒක තීරෙනවා. මගේ හිතේ ඔය තුන්වෙනි කසාදේ. මොකද්ද කීවේ? තුන්වෙනි කසාදේ. බෑපියව දෙන්න එළියට. මගේ මරුන්නකා. ඒ කොල්ලෝ මේ ඔය කම්බට්ටෙක් නැද්ද වැඩිපුර ගන්න? අනේ ඵලයන් යන්න. එහෙන් 20ක් නෑ. මෙහෙන් 20ක් නෑ. ආවුඩඩා. ඒනුත් 20යි මෙහෙනුත් 20යි. ඔය මාමණ්ඩියා ඉන්නව නේද? හොඳ දෙබත්තා. මේ පුතාගේ නම එහෙම? රංජන්. රෙකෝඩින් එහෙම දාලා නෑනේ. රංජන් රාමවික්‍රම පවුලේ. ජොබ් එකක් එහෙම කරනවා? නෑ. එහෙනම් බිස්නස් එකක්? ඔව්. මොනවද පුතා කරන බිස්නස්? කුඩු බිස්නස්. අඩේ පොලිසියෙන් එහෙම ප්‍රශ්නයක් නැද්ද? අපෝ නෑ. ලයිසන් අරගෙන නේ කරන්නේ. පොලිසිය මාත්‍රුත් මගෙන් තමයි කුඩු වැඩයි. කොයිසි මහත්තයත් ඇවිල්ලා රය යනවා නිතර. දැන් මේ කුඩු වලට ලයිසන් දෙනවද? ඔය කුඩු කීවේ තේ කුඩු. කුඩු කිව්වේ තේ කුඩු. ආමිනේ මේ කපු මහත්තයා මේ පුතාට තේ එකක් හදන් ආවනම් කපු මහත්තයා එහෙනම් තේ එක බොන්නකෝ. මම පුතත් එක්ක පොඩි කතාවක් තියෙන එළියට ගිහින් පොඩ්ඩක් කතා කරලා එන්න. පුතා
මාමේ වීඩියක් ගහලම කතා කරමු. බීඩි මාමේ මං එහෙම නිකන් මේ බීඩි බොන්නේ නෑ. ඔය පොඩ්ඩක් ඔය ඩ්‍රින්ක් එකක් එහෙම ගන්න වෙලාවට පොඩි බීඩියක් සිගරට් එකක් බොනවා එච්චරයි එනතු. නෑ. පුතා ඒ කියන්නේ ඩ්‍රින්ක් එකක් ගන්නවා. ඩ්‍රින්ක් එකක් කියන්නේ ඉතින් මෙහෙමයි මාමේ අර සූත්‍යයක් එහෙම හොයාගන්න බැරිම වුණොත් ඩ්‍රින්ක් එකක් ගන්න. ඒක සූස්තියක් ගන්නවා පුතා. සූත්‍ය කියන්නේ මෙහෙමයි අර කැලලක් එක්ක රූම් එකකට එහෙම යන වෙලාවට විතරක් පොඩි සූත්‍යයක් ගාලා ගන්න පොඩි ගතියක් එනවනේ එතකොට. කැලිත් එක රූම් වලට යනවද? රූම් කියන්නේ මෙහෙමයි මාමේ කොල්ලෙක් හොයාගන්න බැරිම වුණොත් මේ කැලලම එක්ක තමයි ඉතින් රූම් එකකට යන්නේ. ඈ? තෝ එන්න එපා ළඟට. එන්න එපා ළඟට. මලයා මාමේ මලයා එන්න එපා. වඩ ඉන්න වඩ ඉන්න මලයා එන්න එපා ළඟට. මාමේ වඩ ඉන්නකෝ මං කියලා දෙන්න ඉන්නකෝ අඩෝ කොන් කපුවා. මේ මලවලේ තරම් මගෙන් මරනක ඵලය යන්න මෙතනින්. අවතන. අපෝ ඕපේ දින ඵලය. යකෝ කෙල්ලෝ ගෙවල් වලට නාගිනවා මේ වගේ උඩ දෙන්න මොකද? ඔය ආමන්ඩිය කාර්යය ඉන්නවනේ. මහා බඩේ අමාරුකාරී. දැන් මේ අකාගේ නම මොකද්ද? දසුන් දසුන්. දසුන් සාලකද? නෑ දසුන් රාජපක්ෂ. එහෙමද? ඒතර කොල්ල රැකියාවක් එහෙම කරනවද? ඊ එකක් කරා අද එකක් කරනවා හෙට තව එකක් කරනවා. බල්ලා. ඒතර කොල්ලා දැන් මොකද්ද කරන රැකියාව? මල්වානේ රබුටන් කම්පැනි එක. අයියෝ රමුටන් ගෙඩියේ. ඔය ඇටේ දාන්නේ මේ පුතා තමයි. ටොමියා එළියට ඵලයන්. දැන් එතකොට ඊයේ මොකද්ද කරපු රස්සාව? බෝනික කම්පැනි එක. බෝනික්කන්ට ඇස් තියෙන එකනේ මේ පුතා කරන්නේ. පොඩි බඩේ අමාරුවා. ටොමියා මන් දැන් ඔබට එකපාරක් කිව්වා යකෝ මේක උඹේ ඇඟේ රෙයි. කවු මහත්තයා මුව එක කොහොමද මගේ දූ ජීවත් වෙන්නේ? ඒක තමයිනේ. ගඳ වැඩි නේද? යා